අර අපේ දූණි කතා කරනකොට සඳහන් කරා අර වෙන පාසල් මේ පාසල් කෙරෙහි දක්වන ආකල්පය ගැන පහළ මට්ටමේ පාසලක් ඒ පාසල් අභිභාය මේ වගේ පාසල් දියුණු වෙන්න ඕනි කියන කතන්දරේ සඳහන් කරා. ඒතර මම මේකෙදි පොඩි මගේ ජීවිත කතාවත් එක්ක පොඩි සම්බන්ධයක් තියෙනවා මේ වගේ දේවල් වලට. දැන් මම අධ්‍යාපනය ලැබී වැලිමඩ ප්‍රදේශයේ. ඒ පළවෙනි පාසල අපේ ගරු මන්ත්‍රීතුමනි 9 පන්තියට විතරයි තිබුණේ. අදටත් දුෂ්කර පාසලක්. ඉන්පස්සේ ගියේ මහාවිද්‍යාලයට ගියා. ඒ පාසලත් ටිකක් අර අනිත් පාසල් තරම් නොවුනත් මහාවිද්‍යාලයක් විදිහට පැවතුණා. ඉතින් අපි ඒ පාසලෙම තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මේ රටේ යම්කිසි කෙනෙකුට රැකියාවක් ලබන්න පුළුවන් නම් ඉහළම රැකියාව ශාස්ත්‍රයක් විදිහට සැලකෙන ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවය අවුරුදු 34ක් මා කටයුතු කරනවා. ඉන්පස්සේ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට පත්වීම ලබනවා. දැන් මම මේ තනතුරු ගන්නකොට මගෙන් අහන්නේ අපේ ඌව පළාතේ තියෙන අහවල් පාසලේ ප්‍රසිද්ධ පාසලේ ඉගෙන ගත්තේ කියලා අහන්නේ. ඇයි එහෙම පාසලකම ඉගෙන ගන්න ඕනේද අපිට මේ රටේ ඉහළ තනතුරක් ගන්න? නැහැ දරුවනේ. ඔබලට පුළුවන් මේ හොර සුමන ජෝති විද්‍යාලයේ ගල්ටම්මන්ඩි සුමන විද්‍යාලයේ සුමන ජෝති විද්‍යාලයේ දරුවන්ට පුළුවන් මේ රටේ ඉහළම තනතුරක් ගන්නට. මම 1972 74 විතර අපේ දෙමාපියෝ පැමිණෙනවා මේ මොනරාගල මේ ප්‍රදේශය හරහා ගිහිල්ලා ඔක්කම්පිටියේ මාලිගාවිල ප්‍රදේශයට පැමිණෙන්නේ. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවලා තියෙන්නේ මාලිගාවිල. 1970 ගණන් කියලා කියන්නේ මේ රටේ ජනතාව යම්කිසි දුක්ඛන්දරාවක් විඳනනම් ඒකේ උපරිමයේ තිබුණු කාලයක් තමයි ඒක. 1972 අර දේශීය දේවල් කෙරෙහි වැඩි අවධානය යොමු කරලා ආයාත ආදේශන ප්‍රතිපත්තියත් එක්ක මේ රටේ මහා කලබලයක් ඇති වුණා. ඒ කාලේ මිරිස් පොළු වැටුණා පාරවල් දිගේ. හාල් පොළු වැටුණා. කාටවත් හාල් කිලෝ 2කට වැඩි ගෙනියන්න බෑ. මිරිස් ටිකක් ගෙනියන්න බෑ. ඒ කාලේ මිනිස්සු මහා දුක්ඛන්දරාවක් වින්ද තමන්ට අවශ්‍ය දේවල් හදා වඩා ගන්න. ඉතින් ඒකට නිසා තමයි අපේ දෙමාපියෝ 1974 විතර ආවේ මාලිගාවිලට ආවේ වගා ව්‍යාපාර වලට. ඉතින් අපි ඇවිල්ලා දැන් මම පාසල් නිවාඩු කාලේ නෝට ඒ නිවාඩු කාලේ ලැබිච්ච ගමන් එනවා මාලිගාවිලට. එනකොට ඔය කුමුක්කඩ හන්දියට ඇවිල්ලා එන්නේ.